කොරියාවේ අවුරුදු සිරියෙන් මුළු රටම හැඩවෙද්දී ඒ අවුරුදු සිරිය විඳ ගන්නට වරම් නැති වුණු දුර ඈත රටක තනි වුණු අපි ඒ අවුරුදු සිරිය විඳගත්ත විදිය අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. ජන ක්‍රීඩා රසකින් විචිත්‍රවත් වූ දකුණු කොරියාවේ තේගු බක් මහ උදානයේ රස පිරිතැන් අද මේ වීඩියෝ එකෙන් නරඹමු. රසපිරි අතීත මතක නැවත අලුත් කරමින් අලුත් අවුරුද්දේ අපි ලබාගත්තේ අත්දැකීම ඔයාලත් දකින්න දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කර සිටිනවා. අයිබෝවන් ලංකාවේ ඔයාලට නම් අවුරුදු නේද? ඉතින් ලංකාවෙන් ගොඩක් ඈත රටක ඉන්න අපිට නම් මේ අවුරුද්ද කියන්නේ ඉතින් සාමාන්‍ය දවසක්. අලුත් අවුරුදු කීයක් නම් පවුලේ අයව මිස් වුණාද කියලා කියන්න හරියට මතක නැහැ. මගේ මතක හැට නම් දැන් මේ විදිහ අපි අවුරුදු ගාණක්. ඉතින් කොහොම වුණත් අවුරුද්දට ගෙදර අය මතක් වෙනවා. ඒ වුණත් ඉතින් ඒ හැමෝගෙම සතුට වෙනුවෙන් අපි අපේ සතුට කැප කරලා අපිට ඉතින් ලංකාවෙන් ඈත රටකට තනි වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ පාර නම් ලංකාවේදී අවුරුද්ද සමරනවා වගේ හොඳ අත්දැකීමක් අපිට ලැබුණා. දකුණු කොරියාවේ තේගු නුවර සංවිධානය කරලා තිබුණු ලස්සන අවුරුදු උත්සවයක් නිසා අපිට අපේ පුංචි කාලේ අපි අවුරුදු සමරපු විදිය, අවුරුදු උත්සව රස විඳපු විදිය අපිට ආයෙ මතක් වුණා. ඒ අවුරුදු උත්සවයේ සාරාංශයක් අද දවසේ මේ විදියට වීඩියෝස් එකතුවක් විදියට සකස් කරලා අපි ඔයාලට අරගෙන එනවා. ඔන්න බලන්න ඔතන ඉන්නවා දන්න කෙනෙක්. බලන්න දැන් ඔය ලෑස්ති වෙන්නේ මොකටද කියලා. ඔය දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් දෙහි ගෙඩි නම් නෑ. ඒනට තියෙන තක්කාලි. දෙහි ගෙඩි තරම් සයිස් එකකට තියෙන පුංචි තක්කාලි ගෙඩි ටිකක් හැන්ද මත තියාගෙන තමයි දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යන්න ලෑස්ති වෙන්නේ. දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ අපේ පිරිමි තරඟය ඔයාලා මීට කලින් දැක්කා. දැන් මේ කාන්තාවන්ගේ තරඟය. ඔය එන්නේ ලස්සනට දෙහිගෙඩිය හැන්ද මත තියාගෙන බැලන්ස් එකට එනවා. සමහර අය නම් ඒ අතරේ ඔන්න වට ගත්තා. ඉතින් කොහොමින් හරි ඔන්න අපේ එක්කෙනා එනවා අන්තිමටම. එයා තමයි අන්තිමයන්ගෙන් පළවෙනියා. බලන්න එයා ලස්සනට හැබැයි දෙහිගෙඩිය දෙහි නෙවෙයි තක්කල් නේද? තක්කලි ගෙඩිය හැබැයි ලස්සනට අරගෙන ආවා වැටුනේ නැහැ. කොහොමවත් එයා අවසානයේදී අනිත් අය පහු කරලා පොඩ්ඩක් ඉස්සරහට ගියා. දෙහිගෙඩිය හැන්දමල තියාගෙන යන්න ගොඩක් අය ඒ තරඟෙට ඉදිරිපත් වෙලා හිටියා. ඉතින් ඒ නිසා තරඟ සංවිධායකයන්ට සිදු වුණා තරඟයේ කොටස් දෙකකට තියන්න. ඉතින් කාන්තාවන්ගේ තරඟයේ කොටස් දෙකකට සහ පිරිමින්ගේ තරඟයේ එක කොටසකට විදිහට තමයි තිබ්බේ. ඉතින් මේ එන්නේ කාන්තාවන්ගේ දෙවෙනි කණ්ඩායම. අපි ඉතින් මේ අවුරුදු උත්සවයට උදෙන්ම ගියා. හැබැයි ඉතින් අපි උදෙන්ම යද්දී නම් වැඩි කට්ටිය හිටියේ නැහැ. හැබැයි දැන් නම් ටිකක් කට්ටිය ඇවිල්ලා. හැමදාම මැෂින් එක ඔට්ටු වෙන අපේ සහෝදර සහෝදරියෝ කලාතුරකින් ලැබෙන මේ වගේ අවස්ථා කොහොමදත් මගේ අරගන්නේ නැහැ. ඉතින් එන්න පුළුවන් බොහෝ අය මේ අවුරුදු උත්සවයට ආවා. දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ තරඟයේ කාන්තා තරඟයෙන් ජයග්‍රාහකයෝ සහ පිරිමි කණ්ඩායමේ ජයග්‍රාහකයෝ එකතු කළා අවසානට ඒ දෙගොල්ලම එකට තියලා තමයි අවසානයේ මේ තරඟය මේ පවත්වන්නේ. ඉතින් මේ අවුරුදු උත්සවයට ආපු හැමෝටම දවල් ආහාරය ලබා දෙන්න සංවිධායක මණ්ඩලය සූදානම් කරලා තිබ්බා. ඉතින් ආපු හැමෝටම රසම රස කෑම එකක් දවල් ආහාරය විදියට ලබා දුන්නා. ඔය එනවුස් කරන්නේ සුසිල් අයියා. ඉතින් එයාලා තමයි මේ අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායකයෝ. මේ අවුරුදු උත්සවය තියන්න තෝරාගෙන තිබ්බ තැන හරිම ලස්සන තැනක්. ඉතින් ඔය කොටි ටිකට එහා පැත්තෙන් ඔයාලට පේන්නේ ගඟක්. ඉතින් ඒ ගඟත් එක්ක ගඟ අයිනේ ඉවුරේ තමයි මේ අවුරුදු උත්සවයේ තියන්න සංවිධායක මණ්ඩලය සූදානම් කරලා තිබ්බේ.
සුසිල් අය ඉවරයක් නැතුව දිගටම එනවුස් කර කර කියන්න ගත්තා ඉක්මනටම දිවාහාරය ලබා ගන්න එන්න කියලා. ඉතින් ඒ නිසා අපි ගිහිල්ලා රසම රස කෑම එකත් අරගෙන ඒ ගඟ අයිනේ තියෙන ගඟ ඉවුරේ තියෙන නිදහස් තැනකට ගිහිල්ලා අපි ඒ කෑම එක කන්න කියලා ගත්තා. කෑම එක කන්න ගත්තට මොකද වැස්සක් වහින්න වගේ එනවා. වටේම වලාකුළු කළු කරලා ළඟම වැස්සක් එනවා. ඉතින් අපි කන්න ගන්නකොටත් වැහි බින්දු 1-2 වැටුණා. හැබැයි ඉතින් අපේ වාසනාවට ලොකුවට නම් වැස්සේ නැහැ. ඉතින් ඒ වගේම ඔයාලට පොඩ්ඩක් කියන්න ඕන මේ වීඩියෝ බලද්දී ඔයාලට හිතෙන්න පුළුවන් හරි සෞම්‍ය දේශගුණයක් නේ මෙතන තිබුණේ කියලා. ඉතින් අවුවත් නැතුව තියෙන නිසා බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි සෞම්‍ය කාලගුණයක් තියෙන්නේ නැති කියලා. නමුත් ඉතින් එදා ආපුවා දන්නවා අපි මෙතන කොච්චර සීතලක් අපිට එදා දැනුණාද කියලා. මොකද සාමාන්‍යයෙන් කොරියාවේ පහුගිය දවස් ටිකේම ටිකක් රස්නේ තිබ්බ නිසා අපි කවුරුත් ඝන ඇඳුම් ඇඳගෙන ආවේ නැහැ. අපි සාමාන්‍ය විදිහට තමයි ඇඳගෙන ආවේ. ඉතින් මේ අවුරුද්දේ තිබුණ භූමිය විවෘත භූමියක් නිසා වටේම ලොකු හුළඟකුත් තිබ්බා. ඒ වගේම කාලගුණය ඉතාමත් සීතලයි. ඉතින් අපි දවස පුරාම ඉතාමත් අධික සීතලෙන් අමාරුවෙන් තමයි දවස ගත කරේ. ඉතින් ඔයාලට පේනෝනේ හුළඟ. ඉතින් සීතල කාලගුණයක් තියෙන දවසක අධික හුළඟක් එනවා කියන්නේ ඒ සීතල තව තවත් වැඩි වෙනවා. පොද වැස්සයි දැඩි සීතලයි හුළඟයි අතරෙම අපිට තිබුණු බඩගින්න නිසාම අපි ඉක්මනට අපිට ලැබුණු රසම රස කෑම එක කාලා ඉවර කරා. අපි ඉතින් උදේ ගෙදරින් යද්දි කාලා ගියේ නෑ. මොකද අපි හිතාගෙන ගියේ අනිවාර්යෙන් මේ අවුරුද්දේ තියෙන තැන අනිවාර්යෙන් අපේ ලංකාවේ කෙනෙක් රයිස් කොත්තු ඒ වගේ කෑම ಜಾති හදනවා. ඉතින් ඒ නිසා අපි එහෙම තැනකින් කන්න එක හිතාගෙන තමයි ගියේ. නමුත් ඉතින් කෑමක් ලම්බුන නිසා අපි ඒ කෑම එක කාලා අපි හිතාගත්තා හවස අපි රයිස් හරි කොත්තු හරි එතනින් කනවා කියලා. කාලගුණේ කොච්චර සීතල වුණත් වටේ තිබුණ view එකයි වැහිබර කාලගුණේ එක්ක අමුතුම ෆීලිං එකක් තිබ්බේ. කොහොමවත් කෑම කන වෙලාවේ ඒ දැනුණ ෆීලිං එක නම් අපි මීට කලින් කවදාවත් ඉඳලා තිබ්බේ නැහැ. ඒක හරි අමුතුම අත්දැකීමක්. දැන් මේ කට්ටිය ලෑස්ති වෙන්නේ බටෙන් බීමේ තරඟයට. බීම වලට ලෑස්ති කරලා තියෙන්නේ කොකා කෝලා. ඉතින් කොකා කෝලා තමයි තරඟයට බොන්න තියෙන්නේ. මේ තරඟ ලෑස්ති කරලා තිබ්බේ ඇවිල්ලා හිටපු කාන්තාවන්ට. ඉතින් පිරිමයට තිබ්බේ වෙන බීමක් බොන්න. ඒක නම් අපි ඉස්සරලා තා පොඩ්ඩින් කතා කරමු. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ කාන්තාවෝ බටෙන් බීමේ තරඟයට. ඔන්න ඉතින් පටන් ගත්ත දැන් බොන්න කට්ටිය හැමෝම බීගෙන යනවා. ලේසි නෑ කොකා කෝලා තමයි බොන්න තියෙන්නේ. මොකද කොකා කෝලා ඉක්මනට බොන්න අමාරුයි. ඒකේ තියෙන සැරත් එක්ක. සමහර අය නම් වතුර බොනවා වගේ ඉක්මනට බොන්න ගත්තා. හැබැයි තව සමහර අය ඒක ඉතින් හිමීට තමයි බිව්වේ. ඉක්මනටම බීලා ඉවර කරපු පළවෙනියා දුවලා ගියා. ඉතින් එයා දුවලා ගියා විතරයි ඔන්න අපේ එක්කෙනා නම් තරඟ කරන අදහස අතහැරලා ඉන්නේ. තරඟේ දිනන්න බැරි වුණත් කම්මැලිකමට නිකන් ඉන්න වෙලාවට බිබී ඉන්න කෝල පොදට කම්බෙච්ච නිසා මමත් කිව්වා ඉතින් ඕක දැන් ඇති එන්න කියලා. මෙන්න තියෙනවා කොල්ලන්ට ලෑස්ති කරපු තරඟේ. ඉතින් බලන්න මොනවද එයාලට බොන්න තියෙන්නේ කියලා. කොල්ලන්ට බොන්න තියෙන්නේ තරඟෙට බියර්. තරඟෙට බියර් බීමේ තරඟයට තමයි දැන් මේ කොල්ලෝ ටික ලෑස්ති වෙන්නේ. තරඟෙට බියර් බීමේ තරඟයට නම් ගොඩක් අය සහභාගීලා හිටියා. ඉතින් තව බොහෝ දෙනෙක් තරඟෙට ඉදිරිපත් වෙන්න උත්සාහ කරා. සංවිධායක මණ්ඩලයෙන් දීලා තිබුණු අවස්ථාවන් සීමිත වුණ නිසා ටික දෙනයි ආවේ. මොකද ඉතින් බියර්නේ. ඔන්න ඉතින් කොල්ලෝ බියර් බොන්න පටන් ගත්තා. ඉතින් බියර් එකක් බොනවා කියන එක මොකද්ද නේද? තරඟෙට බියර් බොන්න මහ ලොකු දෙයක් නෙවෙයි. කොහොම වුණත් ඉතින් බියර් බොන එකේ ටිකක් අමාරුවක් තියෙනවා කියලා බලන් හිටපුවා අපිට නම් තේරුණා. ඉතින් ඉස්සෙල්ලාම බීලා ඉවර කරපු කට්ටිය තමයි දැන් ඔය ඉස්සරහට දුවගෙන ආවේ. බීලා ඉවරලා දුවගෙන ආවට මොකද බෝතල්ලා තව ඉතුරු වෙලා. ඉතින් සංවිධායක මණ්ඩලය දැනුවත් කිරීම නිසා එයාලා එතනින් දැම්ම ආ ඉතුරු ටිකක් බිව්වා. මෙන්න තියෙනවා තවත් ලස්සන රසබර තරඟයක්. බිත්තරැල්ලීමේ තරඟය.
ඉතින් දැන් ඔය හැමෝම දෙපැත්තට වෙලා බිත්තර නාගන්න ලෑස්ති වෙන්නේ. මේක නම් හරි ලස්සන තරගයක් වේවි. බිත්තර ඇඟේ කුඩු කරගෙන බිත්තර ගඳෙන් දවසම ඔතන ඉන්න අමාරු නිසා අපි තරගෙට ගියේ නැහැ. මොකද ඊළඟට බිත්තරවල ගඳත් එක්ක දවසම අපිට අපහසු වෙනවා ඔතනට වෙලා අපිට ඉතිරි දේවල් විඳින්න. බලමු ඉතින් පළවෙනියටම බිත්තර නාගන්න ඒ වාසනාවන්තයා කවුද කියලා. සංවිධායක මණ්ඩලය ආරම්භක සංඥාව ලබා දුන්නා. ඔන්න දැන් ලෑස්තිය බිත්තර නාන්නයි. පළවෙනි වටෙන්ම භාගයට භාගයක් බිත්තර කුඩු කරගත්තා. සමහරු ඉතින් වැටි බඩගගා බිත්තර අල්ලනවා. ඉතින් වටේ බලන් හිටපු අපිත් බයෙන් හිටියේ ඔය විසි කරන බිත්තරයක් අපේ ඇඟටත් එයිවත් දෝ කියලා. බිත්තරැල්ලීමේ තරගෙන් පස්සේ ඊළඟට කොට්ට පෙර ගැසීමේ තරගයට සංවිධායක මණ්ඩලය සියල්ල සූදානම් කරමින් තිබුණා. ඉතින් ඒ අතරේ මට හිතුණා පොඩ්ඩක් වටේ පිටේ තියෙන තත්ත්වය මොකක්ද කියලා පොඩ්ඩක් වීඩියෝ කරලා ඔයාලට පෙන්නන්න. ඔන්න කොට්ට පෙර තරගය ආරම්භ වෙන්න හදන්නේ. බලමු මේ තරගෙන් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. කොට්ටපොර තරගේ ඉතාමත් උණුසුම් විදිහට පැවැත්වුණා. සීතලේ ගැහි ඉන්නකොට අපිට රස කෝපියක් ලැබුණා. ඉතින් මේ කෝපියක ඒ සීතල වෙලාවේ අපිට දැනුනේ දිව්‍ය ඖෂධයක් වගේ. මේ මොකටද මේ ලෑස්ති වෙන්නේ? මේ ලෑස්ති වෙන්නේ අන්ධයාට කිරි කැවීමේ තරඟයට. අක්කලා නංගිලා ටික S2 බැඳගෙන යෝගට් එක අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් සහකාරයා එතනට දුවගෙන ගියාට පස්සේ එයාලා තමන්ගේ සහකරුට යෝගට් එක කවලා ඉවර කළා ඉක්මනටම සංවිධායක මණ්ඩලේ ඉන්න තැනට දුවගෙන එන්න තමයි තියෙන්නේ. ඔන්න තරගය ආරම්භ වුණා. බලමු කවුද ඉක්මනටම යෝගට් එක කවලා දුවගෙන එන්නේ කියලා. ඔන්න ඉතින් යෝගට් එක කවන්න පුළුවන් වුණාද මන්ද එකපාරටම එක්කෙනෙක් දුවගෙන ආවා. ඉතින් එච්චර ඉක්මනටම කැවුවේ කොහොමද කියලා අපිට හිතා ගන්න බැරි වුණා. යෝගට් කන එක බලන් ඉඳලා අපි උළුඳු වඩේ අරගෙන උළුඳු වඩේ කනවා. ඉතින් මේ අවුරුදු උත්සවේ කන්නයි බොන්නයි තරඟ ගොඩක් ලෑස්ති කරලා තිබ්බා. දැන් මේ ලෑස්ති වෙන්නේ තවත් ඒ වගේ කන්න තරඟයකට. මේ මොනවාද මේ? බනිස් කෑමේ තරඟය. බනිස් කෑමේ තරඟයට තමයි දැන් ඔය ලෑස්තිලා ඉන්නේ. හම්මෝ ඉතින් බනිස් එක බිම දාගෙන හරිම අමාරුවෙන් කනවා. ඉතින් ඇත්තට ඒක හරි අමාරු වැඩක්. සමහර අයට බනිස් එකට ලං වෙන්නත් බෑ. වටේ ඉන්න ඇත් ඉතින් බනිස් කනයට ලොකු සපෝට් එකක් දුන්නා. ඔන්න ඉතින් දැන් පටන් ගන්න හදන්නේ අපි ගොඩක් ආශාවෙන් බලන් හිටපු තරගයක්. මේ තරගයෙන් නම් අපිට ගොඩක් hina වෙන්න පුළුවන් වෙයි. ඉතින් බලමු මේ තමයි පැණි බඹරේ. මේක තමයි වර්තමානයේ අවුරුදු උත්සවවල ගොඩාක්ම බැහැවීම ජනප්‍රියම තරගය. ඔන්න පටන් ගත්ත තරගය. බලමු ඉතින් පැණි බඹරේ කරකවිලා අපේ කට්ටිය කොහොමද දුවන්නේ කියලා. වට 10ක් කරකිලා තමන්ගේ කණ්ඩායමේ ඊළඟ කෙනා ළඟට දුවලා එයාගේ අතර ගහන්න ඕන. එතකොට තමයි ඊළඟ කෙනා ආයෙ දුවගෙන එන්නේ. ඉතින් කැරකිලා වට 10ක් කැරකිලා දුවන එක තමයි මේ තරගයේ තියෙන ඉතාම අමාරුම දේ. මේ ටාගට් එක ඉස්සෙල්ලාම කම්පීට් කරන කණ්ඩායම තමයි මේ තරගයේ ජයග්‍රාහක විදිහට තෝරගන්නේ. බලමු ඉතින් කවුද කියලා මේ තරගයේ ජයග්‍රාහක වෙන්නේ.
සමහර අය දුවන හැටි දැකලා වටේ බලන් හිටපු අපිට නම් හරිම හිනා. ඉතින් ඇත්තට මේ තරඟයෙන් නම් අපි ගොඩක් විනෝද වුණා. ඒක හරිම ලස්සන, හරිම සතුටු හිතෙන තරඟයක්. දුවලා වැටිලා බඩ ගාලා කොහොම හරි එක කණ්ඩායමක් අනිත් හැමෝටම කලින් තරඟය අවසන් කරා. ඒ තරඟ සිදුවෙන අතරේ කොට්ටපොරේ තරඟෙත් උණුසුම්ම පැවැත්වීමින් තිබුණා. කොට්ටපොර තරඟයේ දැන් අවසානට කිට්ටු වෙලා තිබුණේ. ඒ දෙන්න ලොකු තරඟයක් දුන්නා. ගොඩක් වෙලා ඒ දෙන්න පහර එල්ල කරා. එක්කෙනෙක්වත් රටුන්නේ නැහැ. ගොඩාක් වෙලා තරඟ කළා තමයි එක්කෙනෙක් එතනින් ජයග්‍රහණය කරේ. ඔන්න ලෑස්ති වෙනවා ගෝනි පැනීමේ තරඟයට. ගෝනි පැනීමේ තරඟයට අපේ සහෝදරයෝ ටික ගෝනි ඇතුළට බැහැලා ලෑස්තිලා ඉන්නවා තරඟයේ ආරම්භක සංඥාව දෙනකම්. හරි තරඟය ආරම්භ වුණා. ඉතින් සමහර අය ගෝනි පයින්නවද පියාඹනවද කියලා හිතා ගන්නත් බෑ. ඔන්න කාන්තා කඹ ඇදීමේ තරඟය. ඉතින් අපේ සහෝදරයෝ ටිකක් කණ්ඩායම් දෙකකට බෙදලා කඹ ඇදීමේ තරඟයට ලෑස්තිලා ඉන්නවා. ඉතින් මේ කඹ ඇදීමේ තරඟයට කාන්තා කණ්ඩායම් කිහිපයක් සහභාගී වෙලා තිබුණා. ඉතින් බලමු කඹ ඇදීමේ කාන්තා තරඟය කොහොමද පැවැත්වුනේ කියලා. කඹ ඇදීමේ තරඟයත් කම්මැලිකමක් නැතුව හරි ආශාවෙන් බලන්න පුළුවන් තරඟයක් වුණා. කණ්ඩායමට කණ්ඩායමක් දෙවෙනි නොවි හැම කණ්ඩායමක්ම තමන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමට හොඳ තරඟයක් දුන්නා. ඔන්න ඊළඟට අපේ කොල්ලන්ගේ කඹ ඇදීමේ තරඟය. හොඳම ශක්තිවන්තයෙන් ඉන්න කණ්ඩායම තෝරා ගන්න කඹ ඇදීමේ තරඟේ අපි බලමු කවුද හොඳම ශක්තිවන්තම කණ්ඩායම වෙන්නේ කියලා. කඹ ඇදීමේ තරඟයටත් වටේ බලන් ඉන්න හැමෝගෙම ලොකු සහයෝගයක් ලැබුණා. ඔන්න දැන් තියෙන්නේ හැමෝටම ඩාන්ස් කරන්න. මේ සංගීත පුටු තරඟේ. ඉතින් හැමෝම ඩාන්ස් කර බලමු ඉතින් සංගීත පුටු තරඟේ කොහොමද කරන්නේ කියලා. ඉතින් සංගීත පුටු තරඟේ මුල්ම ටිකේ මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් කොහොමද අවසාන ටිකේ වීඩියෝ ටිකක් මම කරගත්තා. අපේ කෙනා ඩාන්ස් කර තරඟේ ඉන්නවා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. පුටුවට වලියක් නේද? දෙන්නත් එක පුටුවට රණ්ඩු වෙන අතරේ පැත්තෙන් හිටු අපේ එක්කෙනා ඇවිල්ලා ඒ පුටුවේ වාඩි. ඔන්න අවසාන තරඟකරුවන් දෙන්න. බලමු මේ දෙන්නගෙන් කවුද ජයග්‍රාහකයා වෙන්නේ කියලා.
තේගු බක්මහ උදානේ සංගීත පුටුතරගේ ජයග්‍රහකයා ඔන්න ඔය විදිහට තමයි තීරීපත් උනේ. ඉතින් ඔය ඉන්නේ ජයග්‍රහණය කරපු අපේ සහෝදරී. 2025 වර්ෂයේ තේගු බක්මහ උදානේ අවසාන කොටසට තමයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් දැන් මෙතන ඉඳලා තියෙන්නේ සිංගිති අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟය සහ බක්මහ අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟය. ඉතින් මෙතෙන් පටන් මේ වීඩියෝ එකේ අවසන් වන තෙක් ඒ ටික නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරලා සිටිනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ලන්දේ කුකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇරිලා ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇරිලා අන්න හිනා වෙනවා. ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇරිලා නීල කොබෙයි පැටි අන්ට ඇඳුම් මුතුමාල පොටක් ගිර උන්ට අරන්